සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කොහොමද ඉතින් ඔයාලට? මම අද ගරාජ් වයිෆ් ශාන්ස් ගරාජ් කාලෙකින් වීඩියෝ එකක් දාන්න කියලා බැලුවේ. ටිකක් බිසි වුණා සෑහෙන්න. කස්ටමර්ස්ලා ගොඩක් එක්ක වෙලා වැඩ කරන්න සිද්ධ වුණා. වාහන ගොඩක් හැදුවා. ඒවයි අපේ ගරාජ් එකේ රිනෝවේෂන් එක යනවා. එතකොට අපි අද කරා පොඩි වැඩක්. අපි කරා චිරිකියකිව් එකක් එක ඔටෝ ට්‍රන්ස්මිෂන් සිිස්ටම් එක පොඩි ෆෝල්ස් වගේක් ඇවිල්ලා ඒක හදන්න තිබ්බා ඔටෝ ට්‍රන්ස්මිෂන් එක එක අඩුබාට්ටි හදල කස්ටම කැමති උන්නෑ වුණට එක තින්නේ මැනුවල් ගියර් බොක්ෂයක්ම එක පොඩ්ඩක් පොඩි මොඩිෆිකේෂන් ටිකක් දාලා තව සොල්නොයිට් ටිකක් කීපයක් දාලා සොල්නොයිඩ්ඩලින් ගියර් මාරුවෙන සිිස්ටම්මයක් සහහිවෙල්ලා ක්ලච්ච එකත් එක ඉලෙක්ට්‍රොනිකලි කන්ටෝල් වෙන සිිස්ටම් එකක් සාමාන්‍ය මැනුවල් එකම්ම අර නිකං බොරුවට ඔටෝ කල්ලාගේ කතන්දරයක් තමයි එක තියන්නේ. එතකොට ඒ කස්ටම මට රික්වෙස්ට් කරා මේක ඔටෝ අයින් කල්ලා මැනුවල්ලයක් කරලා දෙන්න කරන්න පුළුවන් අවම වියදමෙන් සහ උපරිම යට කොලිටිය එකට ඕන ගවාදුරන්න බැරි වෙන්න වෙල්ලා සාමාන්‍ය හොඳ එකන්නේ බැලුවෙන් පස්සේ කියන්නේ කොහේවත් ඔටෝමැටික් වාහනයක් කියලා තියන්න බෑ. එනිසා අපි ස්පෑපාර්ස් සොයන්ටියක් කමාරුණා අපි ස්පෑපාස්ටිකත් ගලපගෙන අපි වැඩේ කරගෙන ගියා. මම කෙටියෙන් පෙන්න්නම් ඔොල්ලොන්ට කොහොමද වැඩේ වෙන්න කියලා වැඩේ වරුණාට පස්සේ මම ෂෝට් විඩියෝ එකක් දාන්න. එනම් අපි බලමු කොහොමද වැඩේ වෙන්න කියලනේ. අපි මේ කාරගේ ඩෑස්පෝඩ් එහෙම ගලවගෙන තියන්නේ ඔක්කොම් බට්ටික අපි රෙඩි කරගෙන තියන්නේ ක්ලච් ෆෝක් ටික එතන අවශ්‍ය ලොක් ටික කේබල් වලට ස්ටීරින් වීල් ගලවලා තියන්නේ අපි පසින්දු කේබල් ටික දාගෙන යනවා එතන ගියර් ෂිෆ්ටර් එක අපි හයි කරනවා දැන් මෙතන මැනුවල් ගියර් ෂිෆ්ටර් එකක් දාලා එතන කේබල් ටික දාලා යටින් කේබල් ටික යනවා ක්ලච් එකේ හැපැත්තෙන් ක්ලච් එක දාන්න කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි ක්ලච් එකක් හදාගෙන තිනවා මෙතන ෂාෆ්ට් ඉන් එකක් දාලා ෆ්‍රී ප්ලේ එකක් තියෙන විදිහට ඉවරලා ඒක අපි එතනට ෆික්ස් කරගන්න ඕන අතන කේබල් ටික දාගෙන මේකේ තිබිච්ච අපි මේ අලු මැනුවල් ගියර් රෝටර් එක දාගෙන තිනවා මැනුවල් ගියර් රෝටර් එක දාගෙන අපි ඔටෝ මෙතන උඩ එනවා ඉවරලා සොලනොයිඩ් සිස්ටම් එකක් ඒවයි මෙතන ක්ලච් එකට ක්ලච් සොලනොයිඩ් එකක් කියන ඒ ටික ඔක්කොම අයින් කරලා දිනවා මේකේ ස්ටෙපර් මෝටර් ත්‍රොටල් බොඩි එක තාම අපි ඒක ඒ විදිහටම තියාගෙන ඉන්නවා. මෙතන මේ වයරින් ටික සම්පූර්ණයෙන් අයින් වෙනවා. මෙතන මේ අපි අයින් කරලා තින්නේ සාමාන්‍ය මේ මැනුවල් ගියර් රොකර් සෙට් එක මෙතන අයින් කරලා අපි මැනුවල් නෙවෙයි මේක ඔටෝ මේ ඔටෝ ගියර් රොකර් සෙට් එක අයින් කරලා අපි මැනුවල් ගියර් රොකර් සෙට් එක මෙතන ඉන්ස්ටෝල් කරගෙන තියෙනවා. ඔන්න ඕක තමයි ඉතින් වැඩේ වෙන්නේ. අපේ ගරාජ් එකේ රිනෝවේෂන් එක යනවා. ඒ අතරතුර අපි වැඩ නවත්තන්න වැඩ ටිකක් කරගෙන යනවා. හම්බෙමු. සුබ දවසක්. ජය වේවා.